වෙල්කම් කියලා පිළිගන්නවා අදත් අපේ මේ ඇල්ෆටෙක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් අද මම මේ වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද තව කෙනෙකුගේ ලොකේෂන් එකක් අපි ට්‍රැක් කරන්න කියලා. ඒ කියන්නේ වෙන කෙනෙකුගේ ලොකේෂන් එකක් දැන් තව කෙනෙකුගේ ෆෝන් එකකින් බලාගන්න කොහොමද කියලා තමයි මේ සරලව ගියොත් කතා කරන්නේ. හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට. වීඩියෝ යන්න කලින් මතක් කරනවා මතක ඇතුව අපේ channel එක subscribe කරලා එහා පැත්තේ මතුවෙන bell icon එකටත් අතට අහු වෙන එක දමලා ගහලා support එකක් දෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. IM, robotics, and new futures of digital technology. Learn with Alphabet. Like, comment, and subscribe now for new videos. හරි guys දැන් මෙතන මම A B කියලා ෆෝන් දෙකක් අරගෙන තිනවා. මේ A කියන ෆෝන් එක මගේ ෆෝන් එක විදිහටත් B කියන ෆෝන් එක යාළුවගේ ෆෝන් එක විදිහටත් මම මෙතන කතා කරන්න. right ඔයාලට මේකට කරන්න තියෙන පොඩි දෙයයි ඉස්සලා ඔයාගේ යාළුවගේ ෆෝන් එක ඉල්ල ගන්න ඕන. ඉස්සලා ඉල්ලගෙන යාළුවගේ ෆෝන් එකෙන් ඔයා එයාගේ ෆෝන් එකට ඔයාගේ ඊමේල් එකක් හරි එයාගේ ඊමේල් එක ඔයාගේ ෆෝන් එකට හරි දාගන්න ඕනේ. කියන්නේ ඔයාගාව තියෙන ඊමේල් එකක් එක්ක ඔයාගේ ෆෝන් එකට දාන්න, නැත්නම් එයාගේ ඊමේල් එකක් ඔයාගේ ෆෝන් එකට දාගන්න. හරිද? කොහොම හරි එක ඊමේල් එකක් ෆෝන් දෙකේම තියෙන්න ඕන. කියන්නේ යාළුවෝ ෆෝන් එක තව විනාඩියකට ඉල්ලගෙන ඊමේල් එක දාගන්න, එයා එක් කරගන්න. ඊට පස්සේ කරන්න ඕන ටික මම කියන්නම්. හරිද? දැන් ඔයා එහෙම ඊමේල් එක දාගෙන ඉවරලා යාළුවට iPhone එක දෙන්න. ඔයාගේ ෆෝන් එක ගන්න ඕන අතර ඔය ෆෝන් එක අරගෙන ඔයා යන්න Chrome එකට. Chrome එකට ගිහලා මේ උඩ search bar එකට ඇවිල්ලා search කරගන්න ඕන find hub කියලා. මේ විදිහට find hub කියලා search එකක් දීලා මේ උඩ මෙන එක page එකට යන්න. උඩ මෙන page එකට මේ විදිහට ඔයා උඩ මෙන්න තියෙන page එකට ගියාට පස්සේ ඔන්න මේ වගේ එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා මේ යට තියෙන මෙන්න මේ කම්පියුටර් එකයි මේකක් තියෙනවා මෙන්න මෙතන මේක ටච් කරගන්න ඕන. හරිද? ඒක ටච් කරලා පස්සේ දැන් ඔය මේ තව දෙයක් කියනවා මේ මෙතන වගේ මේල් එක සිලෙක්ට් කරගන්න උඩින් එහෙම එතනට ගිහලා මේ උඩ ටච් කරලා මේ වගේ යාළුවගේ ෆෝන් එකේ තියෙන මේල් එක මෙතනට මේ මෙතන සිලෙක්ට් කරගෙන ඕන මේකට එන්න. හරිද? එතන පෙන්වන්නේ නැහැ වගේ ඩිවයිස් එක විතරයි මෙතන පෙන්වන්නේ. මගේ ඒ මේල් එකෙන් ඉඳන් මම ඒක මගේ ඩිවයිස් එක පෙන්නනවා. රයිට් මෙතන ඩිවයිස් දෙකක් තියෙනවා. මේ Honor X5A කියන්නේ මගේ ෆෝන් එක. මේ Nokia C2 කියලා තියෙන්නේ මගේ යාළුවගේ ෆෝන් එක. දැන් මගේ යාළුවගේ ෆෝන් එක තමයි මට ලොකේෂන් එක බලා ගන්න ඕනේ. ඒකෙන්ද මම යාළුවගේ ෆෝන් එක මෙතන ඉරලා සිලෙක්ට් කරගන්නවා. රයිට් ඔයාලට වෙනවා මේක මේ වෙනවා. මෙහෙමයි guys යාළුවගේ ෆෝන් එක data on එකේ තියෙන්න ඕන guys. මේක බලා ගන්න ඕන. යාළුවගේ ෆෝන් එක data location on තියෙනවා නම් ඔයාලා බුලා මේක බලා ගන්න. නැත්නම් මේක බලා ගන්න වෙන්නේ නැහැ ඔයාලට. පෙන්නන්නේ නැහැ. හරි guys ඔයාලට පේනවා යාළුවෝ මේ මම යාළුවෝ වනේ එයා මගේ හැබැයි තියෙන ෆෝන් එක guys. ඔයාලා පේනවා data location on කරලා නැහැ. data location on කරලා නැති හින්දා තමයි මොකක්ද පෙන්නන්නේ බලන්න can't reach device කියලා වෙනවා. ඒ කියන්නේ data on කරලා නැහැ මේකේ. මේ data on කරගන්න ඕන මම data on කරගත්තා ඒ ෆෝන් එකේ. ඊට පස්සේ මම මෙතනින් refresh කියන එක දෙන්න. ඒකයි කියන්නේ guys data on කරලා තියෙන්න ඕනේ device එකේ. right message එකක් ආවා location device එක මේ වෙනවා කියලා. හරි guys ඔයාලට පේනවා මෙන්න මේ විදිහට location එක අපිට අනිත් ෆෝන් එක බලාගන්න පුළුවන්. මේකේ data on කරලා තියුණොත් එහෙම data on කරලා location තියෙනවනේ. හරි ඔන්න ඔහොම තමයි guys location එක බලා ගන්න පුළුවන් වෙන අපිට. හරි දැන් මෙතන location එකට අමතරව තව පොඩි දේවල් ටික බලා ගන්න පුළුවන්. මම ඒ ටිකත් මෙතන කියලා දෙන්න කොහොමද තව location එකට අමතරව මෙතන කරන්න පුළුවන් තව වැඩ කිඩ මේක තියෙනවා. හරි guys මෙතන වෙනවා sim එක මේ යාළුවගේ ෆෝන් එක මේකට පාවිච්චි කරලා sim එක වෙනනවා. SLT මොබිලිය කියලා යාළුවගේ ෆෝන් එකේ තියෙන sim එක. ඊට පස්සේ යාළුවගේ ෆෝන් එකේ බැටරි percentage එක වෙනවා 44යි. ඔන්න ඔයත් බලන්න පුළුවන්. ෆෝන් එකේ ෆෝන් එකේ බැටරි 44යි. එකත් හරි. හරි guys මෙන්න යට තව පොඩි ඔප්ෂන් තුනක් තියෙනවා. මම ඒ ඔප්ෂන් තුනක් ගැන මේ වීඩියෝ එකේ කතා කරනවා. දැන් ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එක හොරෙක් අරගෙන කියලා. ෆෝන් එක කවුරු හොරෙක් අරගෙන නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවගේ ෆෝන් එකක් හරි කාගේ හරි ඔයාගේ අනිත් ෆෝන් එකක් හරි අරගෙන ඔයාගේ අර ඔයාගේ මේ Gmail එකත් ටග්ගල ඇඩ් කරගන්න ෆෝන් එකට. Gmail එක ෆෝන් එකට ඇඩ් කරගන්න නැත්නම් කලින් ඇඩ් කරලා තියාගන්න ෆෝන් දෙකක් තියෙනවා ඔයා ගාව. ඒතර ඔයාලට ලීසි මේක කරන්න. හරිද? ඊට පස්සේ මේ මේල් දෙක ෆෝන් දෙක තියෙනකොට ඔයාගත්ත හැකි. ඊට පස්සේ
ඔය මේ විදිහට මේක දාගෙන මම මේ ආපු විදිහට find hub කියලා search කරලා මෙන්න මේකට මේ page එකට මෙතන login වෙන්න. ඔයාගේ phone එකේ data එයක් කවුරු හරි අරගත්ත කෙනා කොයිලා කරේ ඔයාගේ phone එකේ data on කරොත් නැත්නම් ඔයා on කරලා තියෙනවනේ ඔයාලට මේ location එක ඉන්න location එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ටග් ගාලා මෙන්න මේ ඔප්ෂන් තුන එකක් දෙන්න. හරිද? ඒ කියන්නේ ඔය phone එක හොරෙක් උස්සලා නම් අපිට බලාගන්න පුළුවන්. නැත්නම් ඔයා ගෙදර කොහේ හරි නැති වෙලා නම් හොයාගන්න නැත්නම් ඔයාලා කරන්න තියෙන මෙන්න play sound කියලා ඔප්ෂන් එකක් තියෙනවා. හරිද? ගෙදරම කොහේ හරි නම් තියෙන්නේ. ඔයා ෂුවර් නම් ගෙදරමයි තියෙන්නේ කියලා ඔයා මෙන්න play sound කියන එක දෙන්න. එතකොට phone එකේ sound එක play වෙනවා. data on කරලා තියුණොත් ඒ කියන්නේ රෙනොක් sound එක play වෙනවා. phone එක call එනකොට එන sound එක තමයි මේ විදිහට play වෙන්නේ මේ phone එකේ. හරි guys, එතකොට මේයි අපිට ගෙදර කොහේ හරි phone එක නැති වෙලා නම් අපිට හොයාගන්න පුළුවන් මේ location මේ sound එක play වෙනකොට උඩින් පෙන්නනවා find my device එකෙන් මේ වෙනයි කියලා. හරිද? calling එක මම stop sound කියන එක දෙන්නම් මේකේ. එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන්. හරි guys, එතකොට පළවෙනි දේත් හරි කතා කරලා ඉවරයි. play sound කියන එක අපිට පුළුවන් phone එකෙන් phone එක ring tone එක ඒකට call එකක් එන විදිහට call එකක් ආවා කියලා පෙන්වන්න පුළුවන් මේකට. ඒ කියන්නේ ring වෙනවා phone එක. හරි guys, ඊට පස්සේ යට තියෙනවා secure device කියලා option එකක්. මේකෙන් වෙන්නේ ඔයාගේ phone එකේ lock වෙන එක. හරිද? ඒ කියන්නේ ඔයා කවුරුහට phone එක හොරෙක් කරගෙන කියන්නකෝ. එයාගේ phone එකේ data on කරලා තියෙනවනේ ඔයා ටක් ගාලා මේ secure device කියන එක දෙන්න මෙතනට ඇවිල්ලා මේක lock මේ කරගෙන එතකොට ඔයාගේ phone එක lock වෙනවා. දැන් ඔයාලට මෙතන හරි දෙන්න ඊට පස්සේ මේ phone එක lock වෙනවා. හරිද? ආයි මෙතන අහලා තියෙනවා message එකක් දාන්න ඕනද කියලා. ඒ කියන්නේ මෙතන අපිට කැමති එකක් දෙත හැකියි. හරිද? මම මෙතන දෙන්නම්. සිංහලට හරිද? හරි guys, මම මෙතන don't touch my phone කියලා දෙන්නා. මේ number එකක් දෙන්න පුළුවන් අපිට ඕන. මම number එක මෙතන දාන්නේ නැහැ. ඒක optional එකක්. message එකක් ඕනෙත් නැහැ. මේ phone එක lock වෙනවා. හරිද? මම message එක දාලා මේ අර secure device කියන එක දෙන්නම්. ඔයාලට number එකක් දාත හැකි. ඕන නැත්තම් කමක් නැහැ. හරි guys, ඔයාලට පේනවා phone එකේ off වුණා. මෙන්න මේ විදිහට data මේක අහලා තිනවා don't touch my phone කියලා phone එක off වෙලා තින්නේ. ඔයාලට දැන් මේ phone එක අරින්න බෑ. phone එක lock. හරි guys, මම මේ තුන්වෙනි option එක ගැන දැන් කතා කරන්නම්. මෙන්න මේ battery reset device කියන option එක. මේ battery reset device කියන option එකෙන් දෙන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ phone එක reset කරලා දාන්න. ඔයාගේ phone එක කියන්නේ ඉතින් මේ යාළුවගේ phone එක තුනක් reset කරලා දාගෙන මෙතනින්. ඒ කියන්නේ යාළුවට පුළුවන් ඔන්න ඔයාගේ phone එක reset කරලා දාන්න. පොඩ්ඩක් පරිස්සමෙන් ඒකින්ද යාළුවට mail දීලා තියන්න එපා. තරහකාරයට කොහොමද දෙන්න එපා. හරිද? මේකේ පුළුවන් phone reset කරලා දාන්න. කොහොමද හොරෙක් කරගෙන කියලා හිතන්නකෝ. ඔයාගේ phone එකම තමයි මේ අනිත් phone එක. ඔයාගේ phone එක දෙකම. ඔයාගේ phone එක කවුරු හොරෙක් උස්සලා කරන් දෙයක් නැහැ. ඔයාලට ගන්න තියෙන හොඳම දේ තමයි battery reset device කියන එක දෙන්න. secure device දීලා කියලා option එක දීලා හරියන්නේ නැහැ. මීයා lock එක දානවා ගත්ත මේක phone එක. මේ විතර battery reset කරලා දාන්න පුළුවන් phone එක. එතකොට phone එක කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. phone එක reset වෙලාම යනවා. හරි ඉතින් මම ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න ආපු දේ නම් කතා කරලා ඉවරයි. මේ වෙනකොට වීඩියෝ එකේ මොකක් හරි ඉගෙන ගත්තා නම් guys අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. අලුතෙන් මේ වගේ දිගටම වීඩියෝස් දානවා. එහෙනම් මම අදට මේ වීඩියෝ නවත්තනවා මෙතනින්. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.